වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරලා බලමු කොහොමද සිස්ටම් එකට රිටර්න් එකක් ඇඩ් කරන්න කියන කාරණාව සම්බන්ධව. ඒකට අපිට යන්න පුළුවන් මෙන්න මේ අද කියන ඔප්ෂන් එකට අදකට ගිහිල්ලා රිටර්න්ස් වලට අපිට යන්න පුළුවන්කම තියෙනවා. යටතේදී අපි ඇඩ් කරපු රෙකෝඩ්ස් මොනවද කියන එක තමයි ඉස්සෙල්ලාම යන්නේ. ඊට අමතරව අපි මොනවද ඇඩ් කරගන්න අවශ්‍යයි නම් add new කියන ඔප්ෂන් එකට අපිට යන්න පුළුවන්කම තියෙනවා. මෙතනදී අපිට කස්ටමර් රිටර්න් එක කියන්නේ කස්ටමර් විතරක් රෙකෝඩ් කරන්න තියෙන්නේ. මේ ටෙක්ස්ට් එක මොකක්ද මොබයිල් නම්බර මෙතනදී අපිට අවශ්‍ය නම් බිල් නම්බර එක දාරපු කස්ටමර් දෙනවා නම් අපිට මෙතනින් බිල් නම්බර එක සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ගත්ත අයිටම්ස් මොනවද කියලා මෙතනින් අපිට කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඒක ප්‍රයිස් එක මෙතනින් ලෝඩ් වෙනවා. මෙතනින් අපි ඇඩ් කරගන්න ඕන රිටර්න් කරපු ඩේට් එක ඒ වගේම රීසන් එක. මෙතනින් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට මේකට ඩැමේජ් වෙච්ච ඩැමේජ් ටයිප් එක. ඒ කියන්නේ මේ අදාළ අයිටම් එක නොහරි ෆිසිකල් ඩැමේජ් එකක් වෙලා තියෙනවද එහෙම නැත්නම් ගැටලුවක් නැද්ද කියන එක තමයි මේ අපේ අපේට කිරීමට අවශ්‍ය වෙන්නේ. ෆිසිකල් ඩැමේජ් එකක් වෙලා තියෙනවා නම් එතන ෆිසිකල් කියන එක දෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැත්නම් අපිට non physical කියන ඔප්ෂන් එකට යන්න පුළුවන්කම තියෙනවා. හරි. මෙන්න මේ action කියන එක ගොඩක් important. මේකේදී ඔයා මේකට ගත්ත action එක මොකක්ද කියන එක තමයි මෙතන අදහස් වෙන්නේ. මෙහෙම දෙමුකෝ ඔය ඇඳුම් ව්‍යාපාරයක් කරන්නේ ඔයාට කස්ටමර් කෙනෙක් රිටර්න් එකක් දෙනවා. එතෙන්දී ඔයාට අවශ්‍ය වෙනවා මේක රිටර්න් එකක් ඇඩ් කරන්න. එතෙන්දී ඔයා කරන්න ඕන මූලික පියවර තමයි ඒක රිටර්න් එකක් විදිහට සිස්ටම් එකට කරගන්න එක. එතකොට අදාළ බිල් නම්බර එක පාස් කරන්න පුළුවන්. නැත්නම් මෙතන අදාළ අයිටම් එක සිලෙක්ට් කරලා මෙතන ෆිසිකල් කියන එක දෙන්න ඩැමේජ් එකක් වෙලා නැත්නම් ඊට පස්සේ ඔයා දෙන්න අවශ්‍ය කරනවා මෙන්න මෙතන exchange with new item කියලා. එතකොට රිෆන්ඩ් කරා නම් ඒකට අදාළව රිෆන්ඩ් කියලා වැටෙනවා. එතන මේකෙදි තියෙන විශේෂත්වය තමයි එක්ස්චේන්ජ් කරලා පස්සේදී ඒක ඔයාගේ ස්ටොක් එකට එකතු වෙන අතර වාරේ සිස්ටම් එකට ඒක අපි දානවා මොනිටර් කරනවා මෙන්න මේ අයිටම් එක එක්ස්චේන්ජ් කරා කියලා. එතකොට ඒක සම්පූර්ණ පේමන්ට් එක එක්ස්චේන්ජ් එකක් කරා කියලා අපි මෙතනින් සිස්ටම් එකට එන්ටර් කරනවා. එතකොට ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ දාලා අයිටම් එකකට කස්ටමර්ට නිව් බිල් එකක් සිස්ටම් එකට දෙන්න. එතකොට මේ දැන් අපි දාන රිටර්න් එක පොඩක් එක්ස්පෙන්ස් එකක් විදිහට තමයි මේක එක්ස්චේන්ජ් කරා කියලා. එතකොට අපි ඊළඟට ගන්න අයිටම් එක ඇත්තට මොකද මේකෙදි අදාළ අයිටම් එකට ඔයාලට කෑෂ් හම්බෙන්නේ නැති නිසා. එතන මේකට අදාළ අයිටම් එක amount එක සිස්ටම් එකට එක්ස්පෙන්ස් එකක් විදිහට ඇඩ් කරලා ඔයාලට ඊළඟ දාන අයිටම් එකෙන් ඒක බැලන්ස් කරලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි ගොත් වෙන රිෆන්ඩ් එකක් දුන්නොත් එහෙම මේකට අදාළ amount එක කස්ටමර් රිෆන්ඩ් කරා කියලා තමයි සිස්ටම් එකට අප්ඩේට් එකක් වෙන්නේ. ඊට පස්සේ මෙතනින් අපි අප්ඩේට් කරනවා අදාළ quantity ගන්න. right. ඔය ඔප්ෂන්ස් වලට අපිට යන්න පුළුවන්. දාලා මෙතන සබ්මිට් කරා නම් අපිට මේකේ බිල් එක අරගැනීමේ හැකියාව අපිට තියෙනවා. එතකොට today යකදී අපිට ඒක බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපු බිල්. එතකොට මේකට අපි නව බිලක් ඉෂු කරනවා නම් අපිට අපේ සේල්ස් මවුන්ට් වලින් මේකට අදාළව කස්ටමර්ට වෙනම බිල් එකක් දාන්න පුළුවන්. එතකොට අපි කියනකෝ මේක අදාළ සම්පූර්ණ අයිටම් එකේ වටිනාකම රුපියල් 3000යි කස්ටමර් ගත්ත රුපියල් 5000. එතකොට මේකේ ඒ කියන්නේ කස්ටමර් අලුතෙන් වාට දෙන්නේ රුපියල් 2000ක් විතරයි. එතකොට මේකේ ප්‍රොසෙස් එක තමයි ඔයා මේකේ බිල් නම්බර් එකක් ඇඩ් කරගත්තාන් පස්සේදී